අද අපි කතා කරන්න යන්නේ TikTok කියන සෝෂල් මීඩියා ඇප් එක ගැන. TikTok කියන්නේ කෙටි වීඩියෝ හදා ෂෙයා කරන්න පුළුවන් සෝෂල් මීඩියා ඇප් එකක්. මේක විශේෂයෙන්ම ෂෝට් වීඩියෝස් සඳහා ජනප්‍රියයි. මේකෙන් ඩාන්ස්, කොමඩි, එඩියුකේෂන්, ටෙක් ටිප්ස් වගේ දේවල් ෂෙයා කරන්න පුළුවන්. TikTok ආරම්භ කළේ ByteDance කියන චීන සමාගම. මෙහි ආරම්භය සඳහා ෂැන් යිමින් සහ ඔහුගේ ටීම් එක මුල්ම ආරම්භක ආයෝජනය සිදු කළා. මෙය 2016 වර්ෂයේදී චීනයේ ඩූයින් නමින් ලොන්ච් කළා. පසුව 2017 දී ඉන්ටර්නැෂනල් වර්ෂන් එක TikTok ලෙස එළි දැක්වීම සිදු කළා. 2018 දී TikTok musical.ly කියන ඇප් එකත් එක්ක සම්බන්ධ වුණා. මේකෙන් පස්සේ TikTok ලෝක ප්‍රසිද්ධ වුණා. මේකේ ජනප්‍රියත්වය කොහොමද කියනවා නම් තප්පර 15 සිට විනාඩි 10 දක්වා වීඩියෝ නිර්මාණය කිරීමේ හැකියාව නිසා 2020 ඔක්තෝබර් වන විට භාගත කිරීම බිලියන 2 ඉක්මවා ගිහින් තියෙනවා. 2021 දී එය Google පසු කරමින් ලොව වැඩිම පිරිසක් භාවිතා කරන වෙබ් අඩවිය බවට පත්වීමට හැකියාව ලැබිලා තියෙනවා. අද වන විට මෙහි වර්තමාන තත්ත්වය ගැන ටිකක් කියනවා නම් TikTok එකට ලෝකයේ මිලියන ගණනක් යූසර්ස්ලා ඉන්නවා. Android සහ iPhone දෙකම සපෝට් කරනවා. ක්‍රියේටර්ස්ලාට ආදායම් ඉපයීම සිදු කරන්නත් පුළුවන්. මේ වගේ සෝෂල් මීඩියා ඇප් ගැන තවත් දැනගන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට සුබ දවසක්.